ඉතින් සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ලස්සන රස චිකන් සම්බල් එකක් හදාගන්න කොහොමද කියලා. මේක මාසයක් දෙකක් වුණත් කල් තියා ගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට බලමු. මම මෙතන චිකන් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඒක අපි මේ වගේ පොඩියට කපලා ලුණුයි කපයි දාලා පැයක් විතර සීසන් කරලා තියලා තමයි මේ බැදගන්නේ. ඒක කලුක වෙන්න නොදී ගොඩක් හද පාට නොවි බැදගන්න රන්වන් පාට වෙනකම්. ඊට අමතරව මම මෙතන අරන් තියෙනවා සීනි මේස හැඳි දෙකක්, කෑලි මිරිස් ග්‍රෑම් 200ක්, සියඹලා ටිකක්, ලුණු ස්වල්පයක්. මම ලුණු ටිකයි ගත්තේ මොකද මම සීසන් වෙන්න චිකන් වලට දාලා තියෙන නිසා බලලා ඔයාලට ඇති තරමින් දාගන්න. ඊට අමතරව බී ලුණු කිලෝ එකක් හීනියට කපලා මේ වගේ බැදගෙන තියෙනවා. ඊට අමතරව සුදු ලුණු ග්‍රෑම් 150 මේ වගේ හීනියට කපලා බැද ගන්න. ඔයාලට මේක පොතු පිටින් තලල වුණත් දාන්න පුළුවන්. ඒතකොට ගොඩක් රසයි. ඒ වගේම කරපිංච ටිකක් මේ වගේ තද පාට හිටින්න මේ කළු නොවි බැද ගන්න. ඔයාලට තව මේක රසවත් කරගන්න ඕන නම් දාන්න පුළුවන් රට කචු ටිකක් බැදලා. ඉතින් එහෙනම් අපි මේක හදන හැටි බලමු. මම ඔයාලට ඒ මිස් කරලා හදන වීඩියෝ එකක් දාන්න. මේක ඔයාලා බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. බලලා මේකට කමෙන්ට් එකක් දාන්න.